හලෝ අනදත් ඔයාලා හැමෝම අපේ වෙනසිත් මේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ජීවිතේ ඇතිවෙන ලොකු අලුත්ම වෙනසක් ගැන. ඉතින් මෙන්න මේ වෙනස ගැන අපි පික් කාඩ් රීඩින් එකකින් නෙවෙයි අපි කතා කරන්නේ. ඉතින් අපි අද අලුත් විදිහකට කලෙක්ටිව් රීඩින් එකකින් ආගේ වෙනස වෙන්නේ කොහොමද? ඒක මොන වගේ වෙනසක්ද? හොඳ වෙනසක්ද? නරක වෙනසක්ද? මෙන්න මේ හැමදේම අපි වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එකේ අපි කතා කරන්නේ ඔයාලගේ ජීවිතේට ගන්න පුළුවන් හොඳ දේවල්, law of attraction එක ගැන. එතකොට ඔයාලගේ ජීවිතේ වෙනස් වෙන වෙනස්කම් මොනවද? මෙන්න මේ දේවල්. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් වැඩි වෙලාවක් ගන්නේ නැතුව අපි අපේ වීඩියෝ එකට යමු. ඉතින් මේ කලෙක්ටිව් රීඩින් එක ඇකියුරේට් වෙන්නේ ඔයාලා කලෙක්ටිව් රීඩින්ස් බලපු අය ඇති නැති අය ඇති. මම දේවල් කීපයක් කියනවා. ඒ දේවල් ඔයාලට වෙලා තියෙනවා නම්, ඔයාලා ඒ දේවල් දැකලා තියෙනවා නම්, ඔයාලා ඒවා දැක්කනම් මෙන්න මේ කලෙක්ටිව් රීඩින් එක ඔයාලට ඇකියුරේට් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මම කලින්ත් කිව්වා වගේ මේ කලෙක්ටිව් රීඩින් එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ජීවිතේ වෙන අලුත් විශාල වෙනසක් ගැන. ඉතින් මම කියන එකම එක දෙයක් හරි ඔයාලට ඇකියුරේට් නම් අන්න මේ කලෙක්ටිව් රීඩින් එක ඔයාට. ඉතින් පළවෙනිම දේ තමයි ඔයාලා මේ වීඩියෝ එක නොටිෆිකේෂන් එකකින් නැතුව ඔයාලා මේක ඔයාලගේ වෝල් එකේ දැක්කනම් අන්න මේ රීඩින් එක ඔයාට. ඒ කියන්නේ අපි දන්නවා අපි channel එක subscribe කරනකොට notification board එකට එනවා. එහෙම නැතුව ඔයාලා මේක ඔයාලගේ වෝල් එකේ දකිනවා නම් ඔයාලා ස්ක්‍රෝල් කරන් යනකොට මේක දකිනවා නම් පළවෙනිම දේ තමයි මේ රීඩින් එක ඔයාට. ඉතින් දෙවෙනි දේ තමයි ඔයාලා අද දැන් වෙලාව අද උදේ අද දවස තුලද ඔයාලා කොහෙදම හරි 1 හරි 5 හරි දැක්කනම් මෙන්න මේ රීඩින් එකත් ඔයාට. ඔයාලා එක නම්බර් එකක් දැක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ටයිම් එක බලද්දි දැක්ක වෙන්න පුළුවන්. ඔයාලා පාරේ මෙහෙ යනකොට දැක්ක වෙන්න පුළුවන්. එහෙම ඔයා දැක්කනම් මතක තියාගන්න මෙන්න මේ රීඩින් එක ඔයාට ගොඩක් ඇකියුරේට්. තුන්වෙනි දේ තමයි ඔයාලා ඉන්න තැන කොහේ හරි ඔයාලට ෆ්ලවර්ස් පේනවා නම්, ඔයාලට මල් පේනවා නම්, මල් බොකේ එකක් එහෙම නැත්නම් මොකක් හරි මල් වල පින්තූරයක් හරි ඔයාලා දකිනවා නම් මතක තියාගන්න මේ මල කහ හෝ සුදු මලක් ඔයා දකිනවා නම් ඔන්න මේ රීඩින් එක ඔයාට. හතරවෙනි දේ තමයි ඔයාලාද කොහෙම හරි යනකොට ඔයාලා ඇඳන් ඉන්නේ ඇඳුමේ පාට. හරිද? කොහේ ගෙදර ඉන්නකොට හෝ ඔයා ඇඳන් ඉන්නේ ඇඳුමේ පාට රතු සුදු කොළ වෙනවා නම්, රතු සුදු හෝ කොළ ඇඳුමක් ඇඳුමේ චුට්ටක් හරි මේ පාට තුන තියෙනවා නම් අන්න මේ රීඩින් එකත් ඔයාට. පස්වෙනි කාරණාව තමයි ඔයාලා ඉන්න තැන. දැන් ඔයාලා ඉන්න තැන මොකක්ම හරි විදිහකින් ඔයාලට සමනලයක් පේනවා නම්, ඔයාලා දවසකට මොන වෙලාව හරි සමනලයක් දැක්කනම්, සුදු හෝ කහ පාට සමනලයක් දැක්කනම් අන්න මේ රීඩින් එක ඔයාට. ඉතින් මෙන්න මේ කාරණා පහත් එක්ක ඔයා මේ රීඩින් එක දකිනවා කියන්නේම ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් කියන එක. ඒ වගේම මම තව කාරණා තුනක් කියන්නම්. ඒ වගේම ඔයාට ඔයා ඉන්න තැන, ඔයා ඉඳන් ඉන්න හෝ හිටන් ඉන්න හෝ ඔයා මේක අහන වෙලාව හවස. ඒ කියන්නේ ඔයා මේක කවදා හොයත් කමන්නේ වෙලාව ඔයාට පේනවා නම් වෙලාව කොහම හරි 3 තියෙනවා නම් ආගේ කියන්නේ 1:53යි 2:53යි 4:53 මේ ඕනම වෙලාවක 3 පේනවා නම් ඔයාට මේ රීඩින් එකත් ඔයාට. ඒ වගේම තමයි ඔයාට අද කාගෙන් හරි නැත්නම් ඔයා කාට හරි gift එකක් දුන්නා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයාගේ අද දවස් ඇතුළත මොකක්ම හරි සතුට හිතෙන ආරංචියක් ඔයාට නැත්නම් ඔයාට මොකක්ම හරි දෙයක් සම්බන්ධව සතුට හිතුණා නම් මතක තියාගන්න මේ රීඩින් එක ඔයාට. එහෙනම් අපි බලමු ඔයාගේ ජීවිතේ වෙන වෙනස්කම් කොහොමද? ඒක වෙනස් වෙන්නේ කොහොමද? හොඳ විදිහටද නරක විදිහටද කියලා. ඔන්න පළවෙනියටම කියනවා ඔයාගේ ජීවිතේ ලොකු මේජර් චේන්ජ් එකක් වෙන්නලු යන්නේ. මම ඔයාලට කලින් කිව්වා අපි මේ කතා කරන්නේ අලුත් වෙනසක් වෙන්න පුළුවන් ජීවිත ගැන. ඉතින් ඔයාගේ ජීවිතේ ගොඩක් ලොකු විශේෂ
අලුත් පෙරලියක් වගේ වෙනසක් වෙන්නලු යන්නේ. ඉතින් ඔයා ගොඩක් කාලයක් තිස්සේ මහන්සි වෙලා බලන් හිටපු දින ගැන හිටපු අනේ අලුත් ලොකු ඔපචුනිටි එක ඒ ලොකු චේන්ජ් එක ඔයාට එනවලු. ඒ කියන්නේ ආගේ ජීවිතය බලන්ම හිටපු ලොකු ඔපචුනිටි එකක් ඔන්න ඔයාගේ ජීවිතයට ලැබෙනවලු. අද ඉඳන් අවුරුද්දක් ඇතුළත මේ රීඩින් එක කවද බලුවත් අද ඉඳන් අවුරුද්දක් ඇතුළත ආගේ මේජර් චේන්ජ් එක ආගේ ජීවිතයට එනවා කියලා කියනවා. ඒ වගේම සල්ලි ප්‍රශ්නෙක නම් හිටියේ ඔන්න ඔයා හරිම ඉක්මනින් ඔයාගේ වැඩත් එක්ක ඔයා ෆයිනෑන්ෂියල් ස්ටේබල් වෙනවා කියලා මේ රීඩින් එකෙන් ඔයාට කියනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ අපි කතා කරනවා හොඳ දේවල් නරක දේවල් ගැන හැම දෙයක්ම. ඉතින් ඔයාගේ ජීවිතය ඔයාගේ ළඟින්ම හිටපු කෙනෙක් ඔයාට හොඳ පාඩමක් උගන්වනවලු. ඒක මොන වගේ පාඩමක් වෙයිද කියලා කියන්න. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. සමහර විට ආගේ ජීවිතය ඔයාගේ ළඟින්ම හිටපු කෙනෙක් ඈතලා යනවා වෙන්න පුළුවන්. මොන විදිහේ හරි ඔයාට ලොකු පාඩමක් උගන්වනවා කියලා කියනවා. ඉතින් ඒ පාඩම මොන වගේ පාඩමක් වුණත් මතක තියාගන්න ඔයාගේ ජීවිතේට එකෙන් වෙන්නේ හොඳ දෙයක් කියන එක. මොකද අපේ ජීවිතේ නරක දේවල් සිද්ධ වෙනවා, හොඳ දේවල් සිද්ධ වෙනවා. හොඳ දේවල් හොඳයි, නරක දේවලුත් හොඳයි. ඒකට හේතුව අපි ඒ දේවල් වලින් ඉගෙන ගන්න දේවල් අපි ඉස්සරහට යනකොට අපිට ලොකු සපෝට් එකක් වෙනවා. ඉතින් ඒ දේ හොඳ දෙයක් වුණත් ඒ උගන්වන පාඩම නරක දෙයක් වුණත් මතක තියාගන්න. ඒක නරක දෙයක් වුණත් ටික කාලයක් හිතේ ඉඳලා ඒකට අමතක වෙලා යාවි. කොයිතරම් ළඟ කෙනෙක් වුණත් කාලයට පුළුවන් හැමදේම සර්ව් කරන්න. ඉතින් ගොඩක් හිතන්න එපා. මොකද හැමදේම වෙන්නේ හොඳට. ඉතින් ඒ පාඩම මොන වගේ පාඩමක් වුණත් මතක තියාගන්න ඒක වෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයාගේ හොඳට. හතරවෙනි දේ තමයි නිතරම මං කියවනවා 3 දකින්නවා නම් 5 දකින්නවා නම් මේ රීඩින් එක ඔයාට කියලා. ඉතින් අද දවසේ තුලට අනිවාර්යෙන්ම ඔයා 5 හෝ 3 දකීවි. ඉතින් මෙන්න මේකේ තේරුම චුට්ටක් බලන්න. මොකද ඒක අනිවාර්යෙන්ම ඔයාලට හොඳ වේවි. ඉතින් මේක දකින්නවා කියන්නේත් හරියට කන්ෆර්මේෂන් එකක් වගේ. ඔයාගේ ජීවිතේ මේජර් චේන්ජ් එකක් වෙනවා කියන එකේ කන්ෆර්මේෂන් එක තමයි ඔයා 3 හෝ 5 දකින්න එකෙන් කන්ෆර්ම් කරන්නේ. ඉතින් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඔයා යනකොට වෙලාව බලනකොට සමහර විට ඔයා දකි. මං කියන්නේ ඔයාලා හිතලම් බලන්න නෙමෙයි. ඔයාලා හම්බෙන් මේක දකිනවා නම් ඔන්න මේක කන්ෆර්මේෂන් එකක් කියලා මතක තියාගන්න. ඊළඟ දේ තමයි ඔයා ඔයාගේ ජීවිතය ගැන ඉස්සරහා මං කියවනේ අද ඉඳන් අවුරුද්දක් ඇතුළත කාලේදී ඔයා පුදුම තරම් මහන්සි වෙනවලු. ඔයා ඔයාගේ දේවල් වලට ඒක හරියට අර අපි කියන ලොකු මොටිවේෂන් එකක් එක්ක ඔයා ඔයාගේ ජීවිතේ පටන් ගන්නවා කියලා කියනවා. පටන් ගන්නවා කියන්නේ ඔයා කරන දේ මොකක් වුණත් ඔයා නිතරම ඔයාගේ 100% එකම ඔයා ඒකට දෙන්න උත්සාහ කරනවා. ඔයා දෙනවා කියන එක කියනවා. ඉතින් මම ඔයාලට කිව්වා ෆයිනෑන්ෂියල් ස්ටේබල් වෙනවා. ඔයාගේ ජීවිතේ මේජර් චේන්ජ් එකක් වෙනවා කියලා. සමහර විට ඔයා මේ දෙන 100% එක නිසා ඔයාගේ ජීවිතේ ෆයිනෑන්ෂියල් ස්ටේබල් වෙනවා ඇති. ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරගන්නවා ඇති. සමහර විට ඒ දේ වෙන්න පුළුවන්. මෙන්න මේ රීඩින් එකෙන් ඔයාලට ලැබෙන ලොකුම දේ. ලොකු මොටිවේෂන් එකකින් ඔයා කරන දේ මොකක්ද වුණත්, ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත්, ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, ඔයා ඔයාගේ 100% මේකට දෙනවා. ඒකෙන් ඔයාලට ලොකුම චේන්ජ් එකක්, ලොකුම හොඳ දෙයක් ඔයාගේ ජීවිතේට එනවා කියලා කියනවා. ඊළඟ දේ තමයි ඔයාට සමහර වෙලාවට කම්මැලිකමක් දැනෙන්න පුළුවන්ලු. හැබැයි ඒ කම්මැලිකම පුංචි රෙස්ට් එකක් කරන් මගේ ආතලාගේ වැඩවලට යන්න කියලා ඔයාට මතක් කරනවා. ඒ වගේම තමයි ඔයා ලස්සන ග්ලෝ ආකර්ශනීය කෙනෙක් වඩ පත් වෙනවලු. පිරිම කෙනෙක් නම් හැන්සම් වෙනවා කියලා කියනවා. මොකද ඔයා ගැන හිතන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මොන වගේ සිටුේෂන් එකක හිටියත් මම ඔයාට කිව්වා ඔයාට තේරෙන්නේ නැති මේ රීඩින් එකේදී කියපු දේවල් එක්ක ඔයාගේ ජීවිතය ගැන හිතලා ඔයා ගැන හිතලා වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාගේ ඩ්‍රීම්ස් අචීව් කරනවා. එතකොට ඔයාට අවශ්‍ය දේවල් ඔයාට ලබා ගන්න අවශ්‍ය දේවල් මේ හැමදේම ඔයාගේ ජීවිතේට හරිම ලේසියෙන් හරිම ඉක්මනින් ඇට්‍රැක්ට් කරගන්නවා කියලා මේ රීඩින් එකෙන් ඔයාට කන්ෆර්ම් කරනවා. ඉතින් මතක තියාගන්න ඔයා දවස් ඇතුළත කොහෙදීම හෝ 5 හෝ 3 හෝ දකීවි. ඒකම ඔයාට කන්ෆර්මේෂන් එකක් වෙනවා කියලා කියනවා. එහෙනම් අලුත් රීඩින් එකක් එක්ක හම්බෙනකන් සතුටින් පරිස්සමින්
ඒ වගේම ඔයාගේ ඩ්‍රීම් වලට මේ රීඩින් එක කිව්වා වගේ මහන්සි වෙලා වැඩ කරන්න කියලා මතක් කරන ගමන් ඔයාලා හැමෝටම සතුටින් සාර්ථකත්වයෙන් පිරුණු සතියක් විශ් කරනවා.